අයිබෝවන් අදත් ලස්සන තැනකට ඔයාලා එක්කන යන තමයි මම ආවේ ජපානයේ ශිෂෝකා ප්‍රාන්තයේ තියෙන හරි සුන්දර නිස්කලංක වටපිටාවකින් හෙවි හරි ලස්සන පරිසරයක් තියෙන ලස්සන තැනක්. විශේෂයෙන්ම උණුදිය උල්පත් වලට ප්‍රසිද්ධ ඒ වගේම විශේෂිත මාළු වර්ග ඉන්න හරි ලස්සන ගමක්. මේ තමයි ඉස්සු ඉනතොරි. මේ ප්‍රදේශයේ මුහුදු ආහාර සඳහා ඉතාම ජනප්‍රියයි. ශෂිමි සහ විශේෂයෙන්ම සීෆුඩ් ආහාර සඳහා ඉතා ජනප්‍රියතාවයක් තියෙනවා. අපි ඒවා බලන්න යමු. ඉතින් අතරම මේ ඉස්සු ඉනතොරි මේ පුංචි දූපත ඇතුලේ පුංචි වරායක් තියෙනවා. ඉතින් උදේම මේ ප්‍රදේශයේ ඉන්න දීවරයන් මේ බෝට් වලින් මුහුදට ගිහිල්ලා මුහුදු ආහාර වර්ග අරගෙන නැත්නම් අපි මාළු අල්ලලා මෙහෙට ඉතාම ජනප්‍රිය මාළුවෙකුත් ඉන්නවා. ඉතින් ඒ දේවල් අරගෙන ඇවිල්ලා එතන එහා පැත්තේ තියෙන පුංචි වෙළඳ පොලක්. එතන මෙහි සියලුම ජනතාව වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. මං කලින් ඔයාලට කිව්වා මේ ප්‍රදේශයට විශේෂ වූ මාළුවෙක් ඉන්නවා කියලා. ඉතින් මේ මාළුවාගේ රූපයක් තමයි මේ විදිහට මේ හඩු වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒක සංචාරක ආකර්ෂණය සඳහා. ඉතින් මේක මෙන්න මේ විදිහට කරකවන්න තියෙනවා. ඒ කරකවනකොට මේ මාළුවාගේ වරල් මෙහිම ගහනවා. හැබැයි දැන් මේ වරල් වැඩ කරන්නේ නැහැ ඇත්ත. ඉතින් මේ මාළුවාගේ නම තමයි කින්මේ. ආහාරයට සුදුසු මාළුවෙක් අහුනේ නැත්නම් ඒ බිලිපිත්තට චූටි මාළුපෙට අහුනොත් ඒ මාළුපෙට නැවත යාලා ආයෙත් මොහොතට එකතු කරනවා. රන් දාලා ඊටාම ඉක්මනින් බිලිපිත්තෙන් යාලා මුදවාගෙන මොහොතට එකතු කරනවා. මේ ප්‍රදේශයට එන්න කැමති ඕනම කෙනෙකුට එන්න ලේසිම ක්‍රමය තමයි ස්ටේෂන් එක නැත්නම් එකිය. ඒ එන්න පුළුවන් ළඟම එකිය තමයි මේ තියෙන ඉස්සු ඉනතොරි එකිය. ට්‍රේන් එකෙන් ඔයාලට තෝහරා ඉස්සු ඉනතොරි එකියට ඇවිල්ලා මේ සුන්දරත්වය බලන්න පුළුවන්. උණුදිය උල්පතකින් ගෙන වතුර නිසියාකාරව සකසලා එන අයට සංචාරකයන්ට ඒ වගේම ජපානයේ ඉන්න අයට තමන්ගේ කකුල උණු වතුරේ දාලා සම්භාහනය කරගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. හරි. ඉතින් අපි හදන්න යන්නේ